Hey guys, welcome back to my YouTube channel. ඔන්න කාලෙකට පස්සේ ආපහු අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අද අපි යන්නේ down south පැත්තට. ඉතින් අපි ගිහලා බලමු අපි යන්නේ මොන resort එකටද කියලා. ඉතින් මෙන්න මෙයා කොහේ හරි යනකොට මම හරි අපේ අක්කා හරි ගියොත් මෙන්න මේ විදිහට තමයි යන්නේ බොරුවට පොඩ්ඩක් දන්නේද බොරු හුරතලේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි යන්නේ. මම හිතුවේ නිදියද කියලා ඒ උනාට නිදි නෑ. දුර හසේ තාරකා ඒ දෝනුඹව තනි කරලා දුර හසේ තාරකා ඒ දෝනුඹව තනි කරලා මල්වැල් කොතා ඔබේ දෙවුරේ හොවා රැකගන්නම් මගේ ප්‍රාණය ග්‍රහදොස් සල්ලිකාරයෙක් සදා මාළඟින් හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ උඹේ අඩු මේ දුරු ගමනේ මගේ තේරෙලිලා අවයි සැරිසලා ඉක්ුවෙලා ඉන්නේ සටනේ සිද්ධනවද? එහෙනම් චුට්ටක් අතහැරලා ඉන්න. කුලගේ සැරයි නේ චුට්ටක්. ඕවනේ. කුලගේ සැරයි නේ දන්නේ. ඕවනේ. අපි දැන් කොයිද යන්නේ? ඊචනේ. බීච් යනවද පුතා? ඕ. මේ කුලඟ තියෙනකොට යනවද? ආසයිද? එන්න නෙගිටින්. මොකද්ද? ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනා ගියා මන්දාර රිසෝට් එකේ එහා පැත්තේ තියෙන්නේ කුරුම්බ බේක. ඉතින් ඒකට ගියා. ඒක එහා පැත්තේ තියෙන කායි බීච් එක. කායි බීච් එකේ නම් ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි ඒකට ගියේ නැහැ. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපි හිටියේ ඔයාලා සර්ච් කරලා බලන්න ඩවුන් සවුත් වල තියෙනවා මන්දාර රිසෝට් කියලා රිසෝට් එකක්. ඉතින් ඒකේ තමයි අපි හිටියේ. ඒකේ 2 night වලට යන ගාන කීයද දන්නේ 1 night වලට නම් 5,000 වගේ තමයි අපිට ගියේ. ඉතින් ඒකට ඇඩ් වෙන්නේ breakfast එකයි dinner එකයි buffet හම්බ වෙනවා. ආනේ
හිතෑත ලංවීලා ලංවෙන්න ඕනා මේ හීන සැපවින්ම හිටුවෙන්න ඕනා මාගාව සසරේම ළඟඉන්න ඕනා හදේ පැතිලා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා ඉතින් අපි එතැන්ට වෙලා හවස් වෙනකම් කියන්නේ රෑ වෙනකම් හිටියා. මොකද ඒකේ හැපතේ තියෙන බීච් එකත් එක්ක තියෙන රෙස්ටෝරන්ට් එකක් කියන්නේ මාරම වයිබ් එක. ඉතින් මෙතෙන්ට යන අය දන්නවා මෙතන තියෙන නිදහස ඩවුන් සවුත් කියන්නේ ගොඩක් ෆොරින් කට්ටිය ඉන්න තැනක්. ටූරිසම් වලට ෆේමස්. ඉතින් ඩවුන් සවුත් එක ගොඩක්ම එදා නම් ඔෆ් සීසන් නිසා ගොඩක් කට්ටිය හිටියේ නැහැ. ඉතින් අපි දැන් යන් අපේ ඩිනර් එකට තිබ්බ මෙන්න මේ ටික තමයි. ලොකුවට ඉතින් වීඩියෝස් දාන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සින්දි කියන කට්ටිය දෙතන ඉන්නවා. මෙයා ඉතින් මේ මූණ පොඩ්ඩක් දෙක කරන් ඉන්නේ. මෙයාට මහරය යන්නවලු රැල්ල පා ගන්න. ඒ වුණාට අපිට මේ වෙලාවේ යන්න බෑනේ. ඉතින් මෙයාලගේ මේ තියෙන දෙයක් තමයි හැමදාම රෑට 9:00 වෙනකොට මේ වගේ මල් වෙඩි දානවා. ඉතින් මල් වෙඩි වලට වඩා හයියෙන් ඇහෙන්නේ මොන සාදද කියලා වලට ඇහෙන්නේ නැතිනේ. ඉතින් මේ තියෙන්නේ මගේ බ්‍රේක්ෆාස්ට් එක 7:30 තමයි ස්ටාර්ට් කරන්නේ. මම ඉතින් වැඩි කෑවේ නෑ. එහෙම කෑම ගොඩක් තියෙනකොට කන්න බෑ. ඉතින් ඔයාලා දන්නවදනේ. එහෙම කෑම ගොඩක් තිබ්බා කියලා අර පාඩ කෑම ජාති තිබ්බට එහෙම ලොකුවට කන්න අනේ මට නම් එහෙම කන්න බෑ. ඉතින් මට ගොඩක් ඒවා වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද පොඩි එකෙනා හිටියේ මගේ අතේ. ඉතින් අක්කගේ යාළුවෙක් ගෙදර ගියා. එතනත් ඉන්නවා චූටි බබෙක්. ඉතින් එයාත් එක්කත් ඉන්නකොට වීඩියෝස් ගන්න බැරි වුණා. හැබැයි එක වීඩියෝ ක්ලිප් එකක් හොටෙල් විලානේ මෙයා තමයි එයා. මැරියට් එක තම ගොඩක් චූටි. මැරියට් එක එයාගේ ගෙදරත් ගිහිල්ලා තමයි අපි ආවේ. ඉතින් ලොකුවට වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද පොඩි ළමයි හිතෙන්නේ කියලානේ. ඉතින් අපි මේ ගෙදර යන ගමන් හොඳම වැඩේ කියන්නේ මම ගෙදර ඇවිල්ලා බලනකොට මගේ වොලට් එක මිසින්. ඒක තිබ්බේ අක්කගේ යාළුවා ගෙදර. ඉතින් එයාලට thank you. එයාලා මට ගෙදරටම එව්වා එක. ඉතින් මට ඒක ගොඩක් වටිනවා. මොකද මගේ ලයිසන් එක, ID එක, කාඩ් හැම එකම තියෙන්නේ ඒකනේ. ඉතින් ඒක නැති වුණා නම් එහෙම ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙමරිස් එකතු කරගත්තේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න අමතක කරන්න එපා. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. I'll see you soon. Bye bye.